වෙල්කම් කියලා පිළිගන්නවා. තවත් AI කොටසට අදාළ වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අලුත් ලයිබ්‍රරි එකක් pandas library එක. මේ ටික අපි ඉක්මනට කතා ඉවර කරමු. එතකොට මම මේ විදිහට ෆෝල්ඩර් එකක් හදා ගන්නවා pandas library කියලා. හරි. ඒක ඇතුලේ මම අර කලින් එකේ හදාගත්ත numpy part 1 කියන්නේ. මේකේ අපි මේක වෙන් කරගෙන තියාගත්තොත් ලේසි වෙයි කියලා. නෑ අපි pandas part 1 කියලා. පැන්ඩස් පාට් හරි හරි සොරි ෆෝල්ඩර් එකක් නේ මං හැදුවේ පොඩි ෆයිල් එකක් කරන්නේ බුක් එක මම මෙතනදී මේක Python එකම දාගෙන මම මේක රීනේම් කරගන්න පැන්ඩස් පාට් 1 කියලා හරි වීව් එකේ කොහොම හදාගත්ත වීව් එකක් ගන්න හරි මෙතන හොඳට ක්ලියර් පේනවා ඇති කියලා එතකොට අපි pandas library එක කතා කරන්න ආවම pandas library එක කියන්නේ boys සෑහෙන open source අපිට දීලා තියෙන open source ලොකු library එකක්. ඒක හැදිලා තියෙන්නේ numpy library එක උඩින්. හරිද මතක. එතකොට analysis වගේ දේවල් කරනකොට කියන්නේ ඒවට කියන්නේ මොකද සිංහලෙන් කියන්නේ සමීක්ෂණනේ. ඒ වගේ ඒවා කරනකොට මේක මාර වේගවත්. හරිද? ඒක අපිට තියෙන ලොකු වාසියක්. ඒත් එක්කම data clean කරනකොට ඊට අමතරව අපි ඔය මොඩල්ස් වලට data input කරන්න කලින් ඒක prepare කරනකොට අපිට මේක සෑහෙන වැදගත් වෙනවා. ඒත් එක්කම මේකේ තවත් වැදගත් කාරණයක් තමයි performance එක සහ productivity එක කියන එක. මේක අතින් අපිට performance පැත්ත වැඩි කරගන්න පුළුවන් numpy library එකට වඩා. ඒත් එක්කම මේකේ තවත් තියෙන විශේෂ වාසියක් තමයි මේකේ තියෙනවා inbuilt visualize කරන ක්‍රම. ඒ කියන්නේ අපිට graphically view කරගන්න සමහරක් දේවල් inbuilt සපයලා දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ data varieties data වර්ග ගොඩක් අපිට එක්ක වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම Excel, CSV files ඊට පස්සේ PDF ඔය වගේ ගොඩක් ෆයිල්ස් එක්ක වැඩ කරගන්න මේකේ library එකකින් අපිට පහසුකම සපයලා දීලා තියෙනවා. එතකොට ඔයාලට කරන්න ඕනේ install කරගන්න ඔයාලට පුළුවන් Anaconda navigate එකට ගිහිල්ලා මේ විදිහට environments එකට ගිහිල්ලා ඔයාලා Anaconda navigate මේව කරගෙන ඔයාලගේ base root එකේ මෙතන install කියලා වැටිලා ඇත්තේ ඒක not installed දාලා මෙතන search කරගන්න pandas කියලා. හරිද? not installed කියන එක දැන් මට වෙනනේ කොහොම install කරලාද මෙන්න මේ වගේ library එකක් තියෙයි. ඒක install කරලා ඔයාලගේ පෙන්නන්නේ not installed කියන එක නැත්නම් all දැම්මමත් පෙන්නනවා. මම all දාන්නම් all දැම්මම මෙතන මම මෙවිති high performance easy to use data structures and data analysis tool කියන එක මගේ අප්ඩේට් උත් ඇවිල්ලා දුවේ. ඔව් අප්ඩේට්ස් තියෙනවා මම හිතන්නේ. ඔව් අප්ඩේට් එකක් තියෙනවා. හරි ඊගාටනේ පස්සේ කරමු මේ එතකොට මේ එක ඉන්ස්ටෝල් කරගන්න නැත්තම් ඔයාලට පුළුවන් කමාන්ඩ් ලයින් එකේ කියන්නේ Anaconda මේ මොකක්ද ඒකට කියන්නේ Anaconda නෙමෙයි සෝරි Anaconda prompt එක Anaconda prompt කියලා සර්ච් කරගත්තාම සර්ච් බාර් එකේ Anaconda prompt එක එනවා ඒකේ ටයිප් කරන්න conda install pandas කියලා. එතකොටත් වැඩි අප්සෙට් එකක් නැතුව වෙනවා. හරි අපි යමු එතකොට කොම් එකේ වැඩේට. මෙතන නිකන් ටයිප් කරනවා වල මොකක්ද දාන්නේ conda install pandas කියලා දාලා ටර්මිනල් එකේ රන් කරගන්න Anaconda prompt එකේ. හරිද? මම ඉන්ස්ටෝලේෂන් එක කරන්න යන්නේ. මොනවා රිෂුව එකක් තිබ්බොත් කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න මම ඒ ටික කියලා දෙන්නම්. හරිද? එතකොට අපිට කතා කරන්න දේවල් කීපයක් තියෙනවා මේ Panda library ගැන කතා කරනකොට. පළවෙනියටම කතා කරන්න තියෙන කොටස තමයි series කියන්නේ. series ඊට පස්සේ අපි කතා කරනවා data frames ඊට පස්සේ missing data ත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මොනවද මේ missing data කියලාත් අපි කතා කරමු. ඊට පස්සේ group by කියන එක කතා කරන්න තියෙනවා. merging joining and concatenating කියන එක කතා කරන්න තියෙනවා. operations කතා කරන්න තියෙනවා. ඒත් එක්කම final data input and output එකදී වෙන්නේ
එක එක වර්ගය අර මම කතා කරා වගේ data වර්ග ඒ කියන්නේ CSV files ඒ file type වලින් data input output කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. එතකොට අපි යමු මුලින්ම මම මේක markdown cell එකක් කරගන්නම්. series කියලා. හරිද? series ගැන තමයි මුලින්ම කතා කරන්න යන්නේ. එතකොට මේක numpy array එකට ටිකක් සමානයි. එතකොට මේකෙදි මේක හැදිලා තියෙන්නේ numpy array object එක මත. හරිද? එතකොට මේ සෙල් ටිකක් දාගෙන තියන්න අපි උඩට. හරි. දැන් මම ඉස්සෙල්ලාම කරන එක තමයි library එකකින් numpy library එක import කරගන්නවා. np ඊට පස්සේ import pandas as pd. හරිද? ඔන්න libraries දෙක මම import කරගත්තා. ඊට පස්සේ මම labels මේ කියලා list එකක් හදා ගන්නවා. මේ විදිහට a ඊට පස්සේ b ඊට පස්සේ c කියලා ඔන්න label තුනක් තියෙනවා. හරිද? ඊට පස්සේ මම හදා ගන්නවා my data කියලා list එකක්. ඒකේ තියෙන්නේ integers කීපයක් 10යි 20යි 30යි කියලා. හරිද? ඔන්න ඒකත් හදාගත්තා. හරි. ඔය දෙකම හදාගෙන ඉවර වෙලා මම array එකක් හදා ගන්නවා. array කියලා np.array මම මේකට පාස් කරනවා මගේ my data කියන එක. එතකොට අන්න array එකත් හැදිලා තියෙන ඔන්න මම ඔන්න run කරලා බලනවා මේ විදිහට array එක හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව මම හදා ගන්නවා මේ විදිහට dictionary එකක්. හරිද? මේ ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න ඊට පස්සේ ඔයාලා කරන්න. ඒකේ 10යි ඊට පස්සේ b කියලා එකක් හදා ගන්නවා. ඒකේ 20යි c කියලා එකක් හදා ගන්නවා. ඒකේ 30යි කියලා ඔය විදිහට values ටික දීලා. හරිද? ඔන්න dictionary එකකුත් හදාගත්තා list එකක් හදාගෙන ඒකෙන් array එකකුත් හදාගෙන ඔන්න ඒ ටික ඉවරයි. හරිද? ඔන්න අපි යනවා දැන් series කියන කොටසට. හරි. එතකොට pd.series කියලා තමයි මම මුලින්ම රන් කරගන්න. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේක වෙන variable එකට දාගන්නේ ටික. මේ විදිහට දාලා shift එකයි tab එකයි එබ්බම ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපි මේකට දාන්න ඕන කියලා. මුලින්ම අපි කතා කරන්නේ මේ data සහ index කියන එක ගැන. මොකද්ද මේ data සහ index කියන්නේ මොකද්ද කියලා අපි බලමු. එතකොට ඉස්සෙල්ලාම මම data එක විදිහට data equal පාස් කරනවා මගේ my data කියන එක. හරිද? my data කියන list එක පාස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට series එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තමයි මම පාස් කරලා තියෙන values කීපේ 10 20 30 සහ මේකට එයාලම දීලා තියෙන index එකක් 0 1 2 කියලා default index එකක් දීලා තියෙනවා. එතකොට මම තව වැඩක් කරගන්නවා මේ විදිහට pd.series කියලා දීලා data එකට මම පාස් කරගන්නවා my data කියන එකම. ඊට පස්සේ අර අපි මේකේ බලාගත්තා නේද index කියන එක. index කියන එකට මම දෙනවා labels කියන එක. එජ labels කියන එක පාස් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන indexes ටික මාරු වෙලා තියෙනවා. අර ABC කියන ඒවට ABC කියන එකට මම මේ mouse එකෙන් ස්ටෝර් කරාම පොඩ්ඩක් අර බග් එක එනවා. ඔයාලට ඒක පේන්නේ screen record එකේ. මන්ට එනවා ඒක. කොහොමද anyway. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ABC කියලා print වෙලා තියෙනවා. හරිද? එතකොට ඒකත් හරි. ඊට පස්සේ අපිට මෙහෙම දැන් data equal my data ඊට පස්සේ index equal labels කියලා හැම වෙලෙම දෙන්න ඕනේ. අපිට පුළුවන් pd.series කියලා දීලා data එක my data කියලා දීලා අනිත් එක labels කියලා දෙන්න. මේකේදී වැදගත් වෙන්නේ order එක හරියට දෙන එක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඊට පස්සේ වැදගත් කාරණේ තමයි අපි pd.series කියලා පාස් කරනවා මෙතනට අර array එක. හරිද? මම හදාගත්ත array එක මම පාස් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට default index එක ඇවිල්ලා තියෙනවා. array එකක් පාස් කරගන්නත් පුළුවන්. එතකොට data type එක තියෙන්නේ integer. හරිද? ඊට පස්සේ මෙතන array එකට අමතරව අපිට පුළුවන් pd.series කියලා අපි හදාගත්ත dictionary එකක් දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් dictionary නම් defaultම index එකයි labels auto map කරගෙන ලස්සනට පෙන්නනවා මේ විදිහට.
සෝරි ඉන්ඩෙක්ස් එකේ තියෙන අදාළ ලේබල්ස් ටිකයි අදාළ වැලියුස් ටිකයි ලස්සනට මැප් කරලා ඔයාලට විෂුවල් කරනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම තව එකක් දෙනවා මේක අපිට අඳුරගන්න මම මේ කරන්නේ p.series කියලා දීලා මෙතන ලේබල්ස් කියලා දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක කරේ ඇයි කියලාත් මම කියන්න. මේක මම කරේ අපිට එතකොට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මෙතන data type එක අදාළත්වයක් වෙන්නේ නැහැ මේ value ඒ කියන්නේ data විදිහට පාස් කරන value එකට. ඒ කියන්නේ data විදිහට පාස් කරන දේවල් වල data type එක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. මෙතන ඕන data type එක string එකක් integer එකක් පාස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාලට තව හොඳම idea එකක් ගන්න බව තව value එකක් පාස් කරන්න pd.series කියලා. හැබැයි numpy වල ඒ දේ කරන්න බෑ. pd.series කියලා data equals මේ විදිහට sum ඊට පස්සේ print ඊට පස්සේ len කියන ෆන්ක්ෂන් තුනක් පාස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆන්ක්ෂන් තුනත් ලස්සනට ඇවිල්ලා තියෙනවා මේ මැප් වෙලා ඒ සීරීස් එක ඇතුළට. ඒ කියන්නේ මේක ඇතුළට ෆන්ක්ෂන්ස් තුනක් පාස් කරන්න පුළුවන්. මේක අපිට වැඩි කරන්නේ නැහැ මේ දේ. ඒ වුණාට ඔයාලට බලා ගන්න පුළුවන් මේක කියන්නේ කොච්චර දුරට මේක මෙහා වෙලා තියෙනවද කියලා. මේ කොලම් අඩු වුණා වන්ද බග් එකේ. කොහොමද? සර්වර්ස් ෆෝකස්. සෙන්සිස් අඩු වුණා. හරි. එතකොට ඒක බලා ගන්න පුළුවන් කොයි විදිහට දෙකක වෙන්නේ කියලා. හරිද? මේ දේ numpy වල කරන්න බෑ. ඊට පස්සේ මම හදා ගන්නවා series 1 කියලා series එකක්. ඒ series එකේ මම දෙනවා pd.series ඉස්සෙල්ලා මම data ටික පාස් කරනවා 1යි 2යි 3යි 4යි කියලා. හරිද? ඊට පස්සේ මම label ටිකක් පාස් කරනවා 1 USA හරිද? second world war ගේ countries කීපයක් මම දාන්නේ. USA ඊට පස්සේ Germany ඊට පස්සේ USSR කියන්නේ සෝවියට් රෂ්‍යා ඊට පස්සේ ෆයිනලි ජපෑන් දා. හරිද? ඔන්න ඔය විදිහට මම පළවෙනි සීරීස් එක හදා ගන්නවා. ඔයාලට ඔන්න සීරීස් එක බලන්න පුළුවන්. C1 හරි. ඊට පස්සේ මම තව සීරීස් එකක් හදා ගන්නවා. සීරීස් 2 එක හදා ගන්නවා. 2 එකට මම දාගන්නවා අර විදිහම තමයි pd.series මේක කොපි කරලා අරගෙන මේක 2 දාලා මෙතනට මම ජර්මනි වෙනුවට ජර්මනි එහෙම තියලා අපි රෂ්‍යා වෙනුවට ඉටලි දාගමු. හරිද? හරිද? 2 එකත් හරි. එහෙම දාගත්තට පස්සේ ඒකේ මම කරන්න යන්නේ මෙතන දැන් පළවෙනි සීරීස් එකේයි දෙවෙනි සීරීස් එකේ වෙනස තියෙන්නේ අර පළවෙනි එකේ USSR තියෙනවා දෙවෙනි එකේ ඉටලි තියෙනවා. ඔය දෙක තමයි එකම වෙනස. එතකොට මට සීරීස් 1 එකේ USA වලට USA ලේබල් එකට අදාළ වැලියු එක ගන්න ඕන නම් මම මේ විදිහට දුන්නාම 1යි කියලා ඉන්ටිජර් එකක් විදිහට ඒක අවුට්පුට් ලා දෙනවා. මොකද අපි ඉන්ටිජර්ස් නේ පාස් කරලා තියෙන්නේ. හරිද? එතකොට තව දෙයක් තමයි pd. අපි ගත්තනේ මස් සීරීස් 3 වෙනි එක හදන්නම්කෝ. ඒකේ pd.series කියලා අරගෙන මම නිකන් ලේබල්ස් ටික විතරක් පාස් කරොත් අර කලින් එකේ වගේ එතකොට මෙතන මස් සීරීස් 3 එක රන් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ සීරීස් 3 එකේ තියෙන්නේ මේ වැලියුස් විදිහට මේ ස්ට්‍රින්ග් ටිකක්. එතකොට මට පළවෙනි එක ගන්න ඕන නම් දැන් කලින් එකේ මම ස්ට්‍රින්ග් එකක් පාස් කරේ. මේකෙදි ඉන්ටිජර් එකක් පාස් කරාම හරි එතකොට ස්ට්‍රින්ග් එක අවුට්පුට් වෙනවා. හරි. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක වයිස් ගන්නත් පුළුවන්. ඉන්ඩෙක්ස් එක කියන්නේ අපි මෙතනට දෙන්න ඕනේ ඉන්ඩෙක්ස් වැලියු එක. ඉන්ඩෙක්ස් එක තව දෙන්න ඕනේ. සෝරි ඉන්ඩෙක්ස් වැලියු එක ඉන්ඩෙක්ස් එක දෙන්න ඕනේ. මෙතනටත් ඉන්ඩෙක්ස් එක තමයි මම දීලා තියෙන්නේ. USA කියන්නේ. හරි. ඊට පස්සේ මෙතන series 1 plus series 2 කරාම අවුට්පුට් වෙලා තියෙනවා ජර්මනි එක 4යි කියලා ඇවිල්ලා තියෙනවා 2 2 ඇතුළේ 4යි කියලා තියෙනවා ජපාන් එක 8යි කියලා ඇවිල්ලා තියෙනවා USSR USA 2 කියලා තියෙනවා අනිත් දෙකම null ඇවිල්ලා තියෙනවා මොකද ඒ දෙක available වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක තියෙනවා අනිකේ නැහැනේ.
ඒක නිසා ඒ දෙකටම ඇවිල්ලා තියෙන null. සහ data type එක float වලට මාරුලා තියෙනවා. අපි ඇයි ඔය integer floats වලට මාරු වෙන්නේ කියලා අපි කතා කරා ඔය additional subtraction division වලදී. කලින් වීඩියෝස් වලදී. එතකොට ඒ හේතුවෙන් තමයි මෙතනදී float එකකට මාරු වීම සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් ගොඩක් වෙලාවට මේ libraries වලින් automatically අපි mathematical දෙයක් කරනකොට accuracy එක ඇත්තටම 100% තියාගන්න තමයි මේ integer එක float වලට ඒ කියන්නේ ඉස්සරහට අපි මොකක් හරි mathematical දේවල් කරනකොට මේ අවශ්‍ය වෙන නිසා float වලට මාරු කරලා තියෙනවා. හරි. ඔය ටික තමයි අපිට series වලට කතා කරන්න තියෙන්නේ. හැබැයි series කියන දේ අපිට වැඩි set වෙන්නේ නැහැ ඉස්සරහට. ඒ කියන්නේ මං කියන්නේ මේ data science කොටස කතා කරගෙන යනවත් එක්ක අපිට වැඩියම කතා කරන්න හම්බෙන දේ තමයි data frames කියන්නේ. data frames කියන ලොකු කොටසක් තියෙන අපිට කතා කරන්න. සායි ගොඩක් දේවල් අපිට තියෙනවා. කොහොමද use කරන්නේ ඒවා ටික. එතකොට මේ series කියන කොටස අතන පොඩ්ඩක් තමයි touch වෙන්නේ අපිට. එහෙම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට අපි ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් ඒ ටිකත් ඉවරයි. අපි එහෙනම් part 2 එකකින් හම්බෙමු ඉක්මනට. එහෙනම් මොනවාටම ජය වේවා.